වෙනදා වගේම අදත් මම ඔයාව මගේ channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අදත් මගේ මේ වීඩියෝ එක බලන්න ආවට ඔයාට බොහෝම ස්තුතියි. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම මුලින්ම ඔයාට ආරාධනා කරනවා. අද නම් ඉතින් පොඩ්ඩක් උදේම මමයි මහත්තයයි බබයි මහත්තයාගේ පොඩි වැඩකට තමයි මේ යන්නේ. ඉතින් බලන්නකෝ මේ පාලම හරිම ලස්සනයි. ඒක නිසා ඉතින් මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තා ඔයාලටත් පෙන්නන්න. ඉතින් ඔය තියෙන්නේ මුහුදට උඩින් තමයි මේ පාලම තියෙන්නේ. මම ඉතින් මේක ලස්සනට දැකපු නිසා තමයි ඔයාලත් එක්ක ඉතින් බෙදා ගන්න මේක වීඩියෝ කරගත්තේ. මම හිතනවා ඉතින් ඔයාලත් මේකට ආස වෙයි කියලා. මෙන්න මේ තියෙන්නේ ලංකාවේ තියෙන ඇඹිල්ල වගේම ගහක්. ඒ වුණාට ඉතින් මේක ඇඹිල්ල නන් නෙවෙයි. මෙහි ඉතින් තියෙන කැලේ හැදෙන ගහක් තමයි මේ. ඉතින් මම ඒකත් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. මොකද අපේ ලංකාවේ ඇඹිල්ල වගේමයි. ඒ වුණාට මේක ඇඹිල්ල ගහක් නන් නෙවෙයි. ඉතින් මම මේක වීඩියෝ කරගත්තේ ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා මට හිතුණ නිසා තමයි. අපි ඉතින් ආපු වැඩේ ඉවර කරගෙන දැන් ගෙදර ගිහිල්ලා ඉවරලා මම රස කෑම එකක් හදනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. මම ඉතින් ඉස්සල්ලාම කරන්නේ මිරිස් කුඩුයි 3-5 කුඩුයි ගම්මිරිස් කුඩු කහ කුඩු ඒ වගේම ඔලිව් තෙල් ටිකක් ලුණු කුඩු ඊට පස්සේ මම මේකට දා ගන්නවා දෙහි උස ටිකක්. මේ ටික ඔක්කොම එකතු කරලා කලවම් කර ගන්නවා හොඳට. ඉතින් ඔයාලා හිතන්නේ ඇයි මේ මොකටද කියලාද? මම ඉතින් මේ ටික කලවම් කරගෙන ඔන්න බලන්නකො මොකද කරන්න කියලා. මෙන්න මේ මාළු වල ගාන තමයි ඉතින් මම මේ ටික හදාගත්තේ. ඊට පස්සේ මම මාළු අරගෙන හොදලා හොඳට ඔන්න ඔය විදිහට උඩින් ටිකක් තීරුවක් වගේ කපලා හොඳට අර හදාගත්ත මිශ්‍රණය මේකේ හොඳට ගා ගන්නවා. හොඳට මේක අල්ලන්න හොඳට ගා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට මාළුව 3 දෙනාගේ මම හොඳට ඒ ටික ගාගෙන ඊට පස්සේ මම ලිපපත්තු කරලා භාජනයක් ලිපේ තියලා ඉවරලා මේ දැන් තෙල් ටිකක් දාන්නේ. ඊට පස්සේ මම සුදු ලුණු ටික දා ගන්නවා. ඒ ටික පොඩ්ඩක් තෙලෙන් බැදෙන්න වගේ දෙන්න ඕනේ. ඊට පස්සේ රම්පේ කරපිංචා ඒවත් දාගෙන හොඳට මේක තෙල් වලින් පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. දැන් මම දාගත්තේ ඉඟුරු කියුබ් එකක් තමයි මම මේ දාගත්තේ. ඒකත් දාලා ඊට පස්සේ ලුණු දාලා මිරිස් කුඩු 3-5 කුඩු එහෙම හොඳට දාලා මේක හොඳට අර තෙල් වලින් මේවා වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක තෙල් වලින් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ ඒකට මම දාගත්තා තක්කාලි ඒ වගේම දෙහි කෑල්ලක් දාගත්තා. ඊට පස්සේ මම අර ගාගෙන තියාගත්ත මාළුව ටික අරගෙන එක මාළුව අරගෙන ඔන්න ඔය විදිහට හොඳට අර තෙල් එකට දාලා දෙපැත්ත දාලා පොඩ්ඩක් මාළුවා තෙලෙන් බැද ගන්න ඕනේ. ගොඩක් නෙමෙයි ලාවට වගේ. ඒකෙ හිමිහිට දෙපැත්ත මාරු කර මාළුවව පරිස්සම තෙල් එකේ පොඩ්ඩක් ටෙම්පරාදු වුණාට පස්සේ මාළුවා මේ විදිහට පරිස්සමට එළියට ගන්න ඕනේ. ඉතින් මම මේකට මාළුව 3 දෙනෙක් ගත්ත නිසා මම මාළුව 3 දෙනා මේ විදිහට කරගෙන මාළුව ටික අයින් කර ගන්නවා. ඊට පස්සේ මම මේකට හාල් හොදලා තියාගෙන තියෙනවා. ඊට පස්සේ හාල් ටික මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි බත් එක උයන්න ඇති තරමට වතුර ටිකක් දාගෙන මේ බත් එක පොඩ්ඩක් උයා ගන්න තමයි තියෙන්නේ. වතුර ටිකක් වගේ බත් එකේ හිඳීගෙන එනකොට බත් එක හොඳට කලවම් කර ගන්න ඕන. ඔය විදිහට මේ හොඳට කලවම් කරලා ආපහු වහලා බත් එක උයා ගන්න ඕන. ඊට පස්සේ බත් එකේ වතුර ගොඩාක් හිඳුනට පස්සේ තමයි අපි අර ඉස්සල්ලාම හදාගෙන තියාගත්ත මාළුව ටික මේක උඩින් තියා ගන්න ඕන. එතකොට මාළුව ටික හොඳට තැම්බෙනවා. ඊට පස්සේ මෙහෙම තියලා ඉවරලා ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා ඉවර වෙලා තමයි මේ බත් එක අවසානයේට උයා ගන්න. ඉතින් අර අපි කියන්නේ මද ගින්නේ තියලා තමයි බත් එක සැතපෙන්න තියලා තමයි මේ ටික කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම ඊට උඩින් ලීස් කොළ ටිකකුත් දා ගන්නවා කපලා. ඉතින් ඔයාලට මේකට කරපිංචා කොළ ටිකක් තෙලේ බැදලා හරි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම එක මාළුවෙක් හරි අරගෙන මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින්
ඒ වගේම ඉතින් ගොඩක් සැර කන්න කැමති කෙනෙක් නම් වැඩිපුර මිරිස් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අඩුවෙන් සැර කනවා නම් අපි වගේ අඩුවෙන් මේ විදිහට මිරිස් එකතු කරගෙන කන්නත් පුළුවන්. ඉතින් මේ බත් එක හරිම රසයි. ඉතින් හදලා බලන්න. ඉතින් මේක ගොඩක්ම වැව් මාළු වලින් එහෙම හරිම රසට තියෙනවා. ඉතින් හදලා බලන්න එහෙම. ඉතින් ඔන්න බලන්නකො මං හදාගත්ත බත් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට මම බත් එක සරස ගත්තා. ඉතින් මගේ මහත්තයාගේ යාළුවෙක් එනවාද කෑමට එයාටත් එක්ක තමයි මේ කෑම එක හැදුවේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඉතින් අද අපි රෑ කෑම එක හදාගත්තේ. ඉතින් මේක හරිම රසයි. ඔයත් ඉතින් මේ රයිස් එක අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් වැඩිපුර දෙහි ටිකක් එකතු කරගන්න. ඉතින් අර පිලි සැර ටිකක් එනවට වැඩිපුර දෙහි ටිකක් එකතු කරගත්තාම මේ සැර ඉන්නේ නැහැ. ඉතින් ඔයත් හදලා මේ කෑම එක කොහොමද කියලා කමෙන්ට් එකකින් මට දාන්න. ඒ වගේම ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරේ නැත්නම් මගේ channel එක subscribe කරගෙන මාත් එක්ක ආදරයෙන් එකතු වෙන්න කියලා මම ඔයාට ආදරයෙන් මතක් කරනවා. ඒකේ ඉතින් පුංචි ආදරණීය අහිංසක ඉල්ලීමක් ඉතින් ඒ ඉල්ලීමත් ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔන්න බලන්නකෝ අපේ පුතා ඉතින් අහසට ඇඟිල්ල දික් කරගෙන මොකද්ද ලොකු විස්තරයක් කිව්වා. මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාට බොහෝම ස්තුතියි. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාට බුදු සරණයි, පරිස්සමින් ඉන්න, ගිහින් එන්න.